හායි යාළුවනේ. ඉතින් කොහොමද? මේ ඉතින් මම පුංචි වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. අපි නිවාඩු මාසේ මුල්ම සතියේ ගියපු ගමනක්. ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙයි මේ කොහෙද අපි ගියේ කියලා. ඔන්න ඉතින් අපේ පළවෙනි දවස හයිවේ එකේ තමයි යන්නේ. ඉතින් හයිවේ එකේ අපි මතුගමින් තමයි එක්සිට් උනේ. එක්සිට් වෙලා ඉතින් අපි යන්නේ ඇත්තටම කොහෙද කියලා ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. මං හිතනවා අර ෆොටෝස් වලිනුත් ඔයගොල්ලෝ අඳුරගන්න ඇති අපි කොහෙද යන්නේ කියලා. ඉතින් දැන් ඔන්න අපි හයිවේ එකෙන් එක්සිට් වෙලා ඊට පස්සේ අපි මං කිව්වේ මතුගම එක්සිට් එකෙන් තමයි එක්සිට් වෙලා මේ අපි යන්නේ දෙනියාය පැත්තට. ඉතින් බලන්නකෝ මාරම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. අතරම හරිම ලස්සනයි. ස්වභාවික පරිසරයේ අත්විඳින්න කියාපු ප්‍රදේශයක්. ඇත්තටම මාරම ලස්සනයි. අපි මේ ඉන්න ප්‍රදේශ වලට වඩා ගොඩාක්ම වෙනස්. ඉතින් ස්වභාවික පරිසරයේ ඒ සුන්දරත්වයේ විඳින්න. දැන් මේ අපි නැවැත්වුවේ මොරවක. මෙතන අපි ස්වාභාවික ජල උල්පතකින් තමයි මේ තටාකයට වතුර එන්නේ. මේක කෘත්‍රිම ස්විමින් පූල් එකක් වුණාට මේකට වතුර එන්නේ ස්වාභාවිකව. ඉතින් අපි මෙතනින් නාලා කාලා ඊට පස්සේ ඔන්න අපි නැවත ගමන පිටත් වුණා. ඉතින් ඔන්න අපි හිටපු විලා එකට තමයි මේ ආවේ. ඇත්තටම මාරම ලස්සන ලොකේෂන් එකක්. මම මේ ගොඩාක් zoom කරලා තමයි අරන් තියන්නේ පල්ලෙහා. අපි ගොඩක් උඩ හිටියේ. ඉතින් මේ පල්ලෙහා ගෙවල් තමයි පේන්නේ ඔයගොල්ලන්ට. ඈතින් පේනවා ඇති ඔයගොල්ලන්ට මීදුම යනවා මාරම ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක්. මාරම ඒ කියන්නේ ඒක අත්විඳින්නම ඕනේ මේ පරිසරය. ඔන්න ඉතින් අපි දෙවනි දවස පටන් ගන්නවා. ඔය අපේ නඩේ ගුරා තමයි ඉස්සෙල්ලා යන්නේ. ඉතින් අපි දෙවනි දවසේ මේ යන්නේ සිංහරාජයට. ඉතින් අපි වාහන ටික තැනක පාක් කරලා මේ අපි සෆාරි ජීප් එකේ නැගලා අපේ කට්ටියම යනවා. ඇත්තටම මාරම බය හිතෙන පාරක් තමයි මේක. ඒ කියන්නේ ඔය ආච්චිලා පයින් ගියාට අපිට මොනවද අඩුපාඩු කියලා හිතෙනවා. මේ උඩට යන්න ගෙවල් තියෙනවා. ඇත්තටම මාරම කටුක ජීවිතයක් කියලා හිතනවා. නමුත් ඉතින් ඒගොල්ලන්ට නම් ඒක හුරු වෙලා ඇති. හැබැයි මාරම ලස්සනයි. ස්වභාවික දියඇලි ජල උල්පත් මේවත් එක්කලා ඒ ළමයි මාරම අත්දැකීම් ගොඩක් ලබා ගන්නවා ඇති. තේ වතු මැදින් හරිම කර්කශ පාරක් තමයි. ඉතින් හරිම බයෙන් තමයි ගියේ. ඔයාලට මේ පේනවා ඇති ලස්සනට මීදුම අපේ ඇඟේ පවා වදින මට්ටමට අපි ගොඩාක් උඩට මේ ඇවිල්ලා ඉන්නේ සිංහරාජේ. ඇතුළට යන්න තමයි මේ අපි යන්නේ. ඉතින් තාමත් අපි මේ යන ගමන් මාරම ඒ කියන්නේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ලස්සන පරිසරයක්. හැබැයි හරිම මිනිස්සු ගැන හිතනකොට හරිම පව් කියලා තමයි හිතෙන්නේ. ඔන්න ඉතින් අපි ගියපු වාහනේ තමයි ඔයගොල්ලෝ දැක්කේ. දැන් අපි මේ ආවේ ටිකට්ස් ගන්න. ටිකට් අරගෙන තමයි අපි සිංහරාජය ඇතුළට යන්න ඕනේ. එතනත් ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් ෆොටෝ ටිකකුත් ගහගත්තා. මේ තියෙන්නේ බාදුරා මලක්. ඉතින් ඔය ලොකේෂන් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ අපේ ඉතින් ගියපු නඩේ ඔය ඉතින් දන්නේ නැද්ද? පොඩ්ඩක් ඉතින් ෆොටෝ ටිකකුත් ගහගන්න එපාය. අපේ මතක තියෙන්නේ. ඔය ඉතින් අපේ පොඩ්ඩා ඊගාවට එන්නේ ඉතින් මගේ ලොක්කා තමයි මේ. ඉතින් ඔය අපේ චාරිකාවට සම්බන්ධ වුණු තුන් කට්ටුව තමයි මේ තුන් දෙනා. ඉතින් ඕවා ඉතින් හැමෝම ඉතින් එක එක ඇක්ෂන් දාලා ඉතින් ෆොටෝ ටිකක් ගහගත්තා. ඔන්න ඉතින් අපි සිංහරාජය ඇතුලේ ගමන පටන් ගත්තා. ඇත්තටම ගමන කිව්වට මේක නම් මට නම් හිතා ගන්න බෑ. අපි කිලෝමීටර් මං හිතන්නේ 6කට වැඩි ප්‍රමාණයක් අපි කැලේ ඇතුලේ ඇවිද්දා. මාරම ඒ කියන්නේ ගස් ඇතුලේ මම නම් ඇත්තටම ගස් ඇතුලට වඩා බිම තමයි බලාගෙන ගියේ. මොකද කූඩල්ලෝ ඒ තරමටම ඉන්නවා. පුදුම කූඩල්ලෝ ගොඩක් හිටියේ. මොකද තෙත් පරිසරයක් හරිම ලස්සනයි. ලස්සන දැන් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ අපි
සිංහරාජයේ ඉහළම තැන, ඒ කියන්නේ කන්දේ අපි උඩටම ගියා. ඇත්තටම මේක වනාන්තරයක් ඇවිදීමක් වගේම කන්දක් තරණය කරපු එකත් කරා. ඒකත් අමුතුම අත්දැකීමක්. අපේ ගියපු ළමයින්ට ඇත්තටම මාරම ඒක ලොකු විනෝදයක් වුණා ඒගොල්ලන්ට නම්. මාරම ලස්සන දියඇලි ටිකක් දැක්කා. ඒකේ ඇත්තටම කියන්නේ එහෙම අපේ ලංකාවේ මේ වගේ දේවල් බලන්න මිනිස්සු පිට රටවල් වල ඉඳන් ආවට අපේ ලංකාවේ මිනිස්සුන්ට ඒකේ වටිනාකමක් නැහැ වගේ තමයි අපිට තේරුනේ. බලන්න මේ අපි යනවා. ඉතින් ඇත්තටම අඩිපාරවල් තමයි තියෙන්නේ. මෙන්න මේක මාරම ලොකේෂන් එකක්. බලන්නකො දියඇලි දෙකක් දෙපැත්තෙන් තියෙනවා. නමුත් එක තැනකදී මේ දියඇලි දෙකම මෙන්න අන්න යාළුවනේ ඔන්න අපේ ගියපු නඩේ කෙනෙකුට අපේ යාළුවෙක් පහර දීලා. ඔයගොල්ලෝ දකින්න ඇති කකුලේ තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මම අර කිව්වේ දියඇලි දෙක. ඔය එකක් අනිත් පැත්තෙන් තියෙනවා එහා පැත්තේ එක. ඉතින් ඔය දියඇලි දෙකම එකම තැනදී හම්බ වෙනවා. මේ දැන් අපි ලෑස්ති වෙන්නේ උදේ ආහාරය ගන්න. ඉතින් අපි පාර්සල් හදාගෙන ගියා. ගිහිල්ලා ඉතින් උදේ එතන තියාගෙන කෑම ටික කෑවා. දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් ගියාම ඉතින් මතක සැමරුම් ටිකක් තියාගන්නත් එපැයි. ඉතින් ඒක නිසා ෆොටෝස් දෙක තුනක් ගහගත්තා. මේ පේන්නේ ඔයාලට මේ අපි ගයිඩ් කෙනෙක් එක්කගෙන ගියේ. ඉතින් ඒ ගයිඩ් තමයි කිව්වේ ඔය මීදුම එන්නේ එහා පැත්තේ වනාන්තරේ අනිත් පැත්තට වහිනකොටලු. මන් දන්නේ නැහැ ඒක ඇත්තද නැද්ද කියලා. නමුත් එයා එහෙම තමයි කිව්වේ. ගස් අස්සේ එකපාරටම අපි යනකොට එහෙම තිබුණ නැහැ. ඔන්න ඉතින් අපි සිංහරාජ ගමනේ අවසන් කළා. ඉතින් ඊට පස්සේ නම් මට වීඩියෝස් ටිකක් ගන්න බැරි වුණා. මොකද අපි මහන්සියෙන් ආවේ. මේ අපි 3 වෙනි දවසේ අපි කෙලින්ම ආවේ ගාල්ලට. ගාල්ලේ මේ බූස්සේ හොටෙල් එකක් තමයි. ඒකේ මේ කට්ටියම බැහැලා ඉතින් නාලා කාලා එහෙම අපි ඔන්න ඊට පස්සේ දෙවෙනි දවසේ චාරිකාව පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි ආවේ මාදු ගඟට. අපි මේ බුද්ධි බෝට් සෆාරි එකේ තමයි අපි ගියේ. ඇත්තටම අපි ඒකේ අපි ඔක්කොමලා අපේ පවුල් 3ක් තමයි මේ චාරිකාවේ ගියේ. ඉතින් අපි ඔක්කොමලා එක බෝට් එකක් ගත්තා. ඉතින් ඒක ඇත්තටම සෑහෙනවා. පැය 2ක ගමනක්. මාරම අත්දැකීමක් ඒකත්. මේ තියෙන්නේ කඩේ වතුරේ තමයි තියෙන්නේ වතුර මැද. ඇත්තට මේක මාදු ගඟ කිව්වට කලපුවක් තමයි. දූපත් ගොඩක් තියෙනවා. මට හරියටම දූපත් ගාන නම් මතක නැහැ. අපේ බෝට් එක අරන් ගියපු අයියා කිව්වා ඒකේ දූපත් කොච්චරක්ද තියෙනවද කියලා. නමුත් අපි මට හරියටම මතක නැහැ. ඉතින් මාරම අත්දැකීමක්. මේක තමයි අලුත්ම දේ. ඇත්තටම මම නම් ඒකෙදි පොඩ්ඩක් මුල් ටිකේදී නම් පොඩ්ඩක් බය වුණා. ඇත්තටම ඒ කියන්නේ මේ ෆිෂ් තෙරපි එකක්. මේකෙදි අපේ ශරීරයේ තියෙන කියන්නේ දැන් කකුල් වල තියෙන මැරුණු හැම ඉවත් කරනවලු මේ මාළු. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා කකුල් දෙකට හොඳට කොටනවා. ඉතින් හරිම ඒක චුට්ට වෙලාවක් ගියාට පස්සෙත් හරි මට නම් හරි ගියා. මුල ටිකේදී නම් පොඩක් අවුල්. මෙන්න මේ අපේ නඩේ ගුරා මෙයා ඉතින් ඔන්න කිඹුලෙක් අල්ලගෙන ඔය පේනවනේ කිඹුල් පැටියෙක්. ඉතින් ඒක ඒගොල්ලෝ අපි යන බෝට් එක එතනින් ඒක තැනකදී නවත්තනවා. එතනදී තමයි ඔය කිඹුලා ගෙනල්ලා දුන්නේ. ඉතින් ඔන්න අපි මේ යන්නේ කඩොලාන පරිසරයක් ඇතුලෙන්. ඇත්තටම මේ මාරම ලස්සන පරිසරයක්. අපි මේවා ආරක්ෂා කරගන්න ඕනේ ගොඩක්ම. ඉතින් අපේ දරුවන්ට විතර නෙවෙයි අතරම අපිටත් අලුත් අත්දැකීමක්. මොකද අපි මීට කලින් බෝට් සවාරි ගිහින් තිබුණාට මේ වගේ පැය 2ක් විතර එක දිගට අපි ගමනක් ගියේ නැහැ. ඉතින් හරිම සේෆ් අපිට ලයිෆ් ජැකට් දාලා අපි එකගෙන ගියේ. ඉතින් මාරම ආරක්ෂිත ගමනක්. ඉතින් අපේ හිතම ගියපු තැන තමයි මෙන්න මේ ෆිෂ් තෙරපි එක. ඔන්න අපේ චූටි දෝනිත් ඉතින් ෆිෂ් තෙරපි එකට සම්බන්ධ වුණා. ඔය ඉන්නේ අපිත් එක්කන් ගියපු කට්ටිය තමයි. ඔය තමයි අපේ නඩේ. ඉතින් අපි සාමාන්‍යයෙන් එහෙම චාරිකාවක් යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ චාරිකාව නිමා වුණේ. Thank you. ගිහින් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක බැලුවට හැමෝටම ගොඩාක් ස්තුතියි. නැවතත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.